සුබ උදෑසනක් සියලු දෙනාටම මේ අවස්ථාවට වැඩම කරලා සිටින අක්මීමන ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති මහාචාර්ය ධම්මින්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම රතනබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මේ දහම් පාසල් කතික තරගයට සහභාගී වෙන්න මෙතෙන්ට පැමිණලා සිටින ඒ ගුරු මහත්ම මහත්මීන් ගෙනොත් දෙමව්පියන් ගෙනොත් මේ කතික තරගයට සහභාගී වෙච්ච කණ්ඩායමේ දූ දරුවන් ගෙනොත් නර්මන්න ඇවිල්ලා තියෙන දූ දරුවන් ගෙනොත් අවසරයි. මම සන්තෝෂ වෙනවා මේ කෙටි දැනුම් දීමකින් උනත් මේ අවස්ථාවට සහභාගී වෙලා මේ දූ දරුවෝ අම්මලා තාත්තලා ගුරු මහත්ම මහත්මීන් සහ ස්වාමීන් වහන්සේලා අමතලා මගේ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබිච්ච එක ගැන. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මගේ අදහස් යම්කිසි ප්‍රමාණයක් ඉදිරිපත් කරලා පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා මේ දූ දරුවොත් එක්කලා පොඩ්ඩක් අදහස්ව මාරුවක් කරගන්න මම කියපු දේවල් මොන විදිහටද වැටුනේ ඒ පිළිබඳව තියෙන අදහස් මොනවද කියලාත් අපේ ආම්ඳුනේ. මොකද එතකොට මටත් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ දූ දරුවෝ මම කියන එක හරියට තේරුම් ගත්තද එහෙම නැත්නම් ඒ තේරුම් ගත්තේ කොහොමද කියන එක පිළිබඳව. දැන් අද මේ කතික තරගයේ මාතෘකාව උනේ දහම් පාසල් අධ්‍යාපනය හරහා සමාජ අන්‍යෝන්‍යතාවය ගොඩනගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ඇත්තටම හොඳ මාතෘකාවක්. මොකද අද තියෙන රටේ වාතාවරණය ගත්තාම මේ මෙතන විවාදයට සම්බන්ධ වෙච්ච මේ මම දැක්කේ මේ දැරියත් දරුවත් ඒ කියන්නේ නායිකාවත් නායකයාගේ කතාව තමයි මම දැක්කේ. ඉතින් හොඳ අදහස් කීපයක් ප්‍රකාශ වුණා. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේනකුත් අපේ විනිශ්චය කරපු ස්වාමින් වහන්සේගෙනුත් ඒ වගේම රතනබෝධි ස්වාමින් වහන්සේගෙනුත් යම්කිසි අදහස් ප්‍රකාශ වීමක් වුණා. එතකොට මේ විවාදයට ප්‍රස්තුත වෙච්ච මාතෘකාව තමයි සමාජයේ අන්‍යෝන්‍යතා අවබෝධය කියන ප්‍රශ්නය. එතකොට අන්‍යෝන්‍යතා අවබෝධය සමාජයේ තියෙනවද කියන එක හොඳ මාතෘකාවක්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් දහම් පාසල් වලින් විය යුතු දායකත්වය මොකක්ද කියන එකත් හොඳ මාතෘකාවක්. මේ පිළිබඳව අපි ලොකු විවාදයක් මම ලොකු කරුණු දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපේ ආන්දරනේ වර්තමානයේ තේරුම් ගන්න අන්‍යෝන්‍ය අවබෝධය නැත්තම් අන්‍යෝන්‍ය අවබෝධය කඩා වැටෙනවා නම් ඒකට පිළිතුරු හොයන්නේ කොහොමද කියන එක කරුණු හොයන්න අපිට පොඩ්ඩක් අතීතය අධ්‍යයනය කරන්න වෙනවා. අපි අතීතය දන්නේ නැත්නම් දුවේ පුතේ අපිට කවදාවත් වර්තමානයේ තේරුම් ගන්න බෑ. ඇයි අද එහෙම වෙලා තියෙන්නේ කියන තේරුම් ගන්න බෑ අපිට අතීතය පිළිබඳ අවබෝධයක් නැත්තම්. ඒ වගේම අතීතය පිළිබඳ අවබෝධයක් ඇතුව වර්තමානයේ තේරුම් ගන්න බැයි නම් අපිට අනාගතයේ මොන වගේ වෙයිද කියලාත් හිතා ගන්න බැරුව යනවා. එතකොට අතීතය ගැන අධ්‍යයනය කිරීම වැදගත්. ඒකින්ද තමයි ඉතිහාසය අධ්‍යයනය කිරීම වැදගත් අපේ ආන්දරනේ. ඉතිහාසය අධ්‍යයනය කිරීම වැදගත්. මොකද මම හිතන්නේ බෞද්ධ ධර්මයේ ඉතිහාසය අධ්‍යයනය කරන එක ගැන තියෙන විශේෂම සඳහන මම දන්න විදිහට මට තේරෙන විදිහට මහා චත්තාරසික සූත්‍රයේ ඒ කියන්නේ ගිහියන්ට දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි හරි දැකීම කියලා ගිහියන්ට බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නෙමෙයි. ඒක ස්වාමීන් වහන්සේලාට දේශනා කරපු සම්මා දිට්ඨි. ගිහියෝ හැටියට අපිට සම්මා දිට්ඨිය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම්මා දිට්ඨිය පළවෙනියෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අම්මා තාත්තා ඉන්නවයි කියලා දැනගන්න ඕනේ. අම්මා කෙනෙක් ඉන්නවා තාත්තා කෙනෙක් ඉන්නවා. එතන මොකක්ද ඒ දරුවාට කියන්නේ? දරුවාට ඉතිහාසයක් තියෙනවා.
ඒක තමයි දරුවාගේ ඉතිහාසය. අම්මා තාත්තා තමයි ඉතිහාසය පළවෙනි දේ. අම්මා තාත්තා ආච්චි සීයා ඒ පරම්පරාව. මම කොහොමද මෙතෙන්ට ආවේ කියන එක පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ අපේ ආන්දරේ. එතකොට අපේ රටේ ඉතිහාසය පිළිබඳ ළමයින්ට දැනුමක් තියෙන්න ඕනේ. දැන් අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලොකුවට කතා බහට ඇති වෙච්ච දෙයක් තමයි ඉතිහාසය උගන්වන්න ඕනේද නැද්ද? බුද්ධ ආගමයි එහෙම නැත්නම් ආගමයි ඉතිහාසයයි එකට උගන්වන්න ඕනේද වෙනම උගන්වන්න ඕනේද කියන මාතෘකාව තමයි ඉස්සරහට ආවේ. ඒ කියන්නේ ඉතිහාසයට තියෙන වටිනාකම අපි සෑහෙන දුරකට මේ වෙනකොට අඩු කරලා තියෙනවා. අවතක්සේරු කරලා තියෙනවා. හැබැයි ඉතිහාසය ඉගෙන ගැනීම ඉතා වැදගත්. දැන් මම මෙහෙම කියන්නේ ලංකාවේ ඉතිහාසය ගත්තාම ලංකාව පාලනය වුණේ අවුරුදු 500ක් විදේශීය ජාතිකයෝ අතින්. එතකොට මේ විදේශීය ජාතිකයෝ ලංකාවට ආවේ ලංකාවේ මිනිස්සුන්ට ආදරය කරන්න නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ව දියුණු කරන්න නෙමෙයි. ලංකාව දියුණු කරන්න නෙමෙයි. මම මේ විදේශිකයන්ට බයිනවා නෙමෙයි. විදේශිකයන්ට දොස් පවරනවා නෙමෙයි. මොකද ඒ කාලේ තිබිච්ච වාතාවරණය තමයි බලවත් රාජ්‍ය පොඩි රාජ්‍ය ආක්‍රමණය කළා. අදක් වෙන්නේ ඒකයි. ඒ ආර්ථික සම්පත් අත්කර ගන්න. ආර්ථික සම්පත් අත්කර ගන්න. එතකොට පෘතුගීසීන් විශාල වශයෙන් ජීවත් වෙච්ච ප්‍රදේශයක් තමයි මේ දකුණු ප්‍රදේශය. ලන්දේසීන් ඉංග්‍රීසීන් ඉස්සෙල්ලාම යටත් කරගත්තේ මේ දකුණු පළාත. මුහුදු බඩ පළාත. එතකොට මේගොල්ලන් ආවේ ව්‍යාපාරයකට. ඒගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරන්න තමයි මෙහෙට ආවේ. එතකොට මේ ව්‍යාපාර දියුණු කරන්න ඇවිල්ලා ඒ ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය සියලු දේවල් ඒගොල්ලන් කළා. සියලුම දේවල් ඒගොල්ලන් කළා. එතකොට මම මේ ළඟදි මේ කතාව කිව්වහම මට සෑහෙන්න මේ සමහර අය බැනලා තිබුණා මේ බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට වෙච්ච දායකත්වය අවතක්සේරු කරනවායි කියලා. නෑ මම මේ අවතක්සේරු කිරීමක් නෙමෙයි අපි මේ පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් තියෙන්න ඕනේ මේ දූ දරුවන්ට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මේ අපේ සමාජයේ කොහොමද ගොඩ නැගුණේ කියලා. එතකොට මේ පිළිබඳව මම මේ අදහස් දක්වන්නේ මේ ළඟදි මට හම්බුණා අපේ හාමුදුරනේ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් 1917 දී හදනවා ලංකා ප්‍රතිසංස්කරණ ලීගය කියලා එකක්. එතකොට ඒකේ සභාපතිවරයා හැටියට ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ව පත් කරන්නේ සිංහල තරුණ නායකයෝ. එතන හිටියා ඒ සභාවේ එෆ්.ආර්. සෙනනායක මහත්මයා. එතකොට සර් ජේම්ස් පීරිස්, මාකස් ෆර්නෑන්ඩු, සර් ඩී.බී. ජයතිලක කොළඹ තරුණ බෞද්ධ සංගමේ ආරංභ සභාපතිවරයා මේගොල්ලන් හිටියා. ඉඳලා මේගොල්ලන් පත් කරනවා මේ සිංහල තරුණයෝ එක්කහුව වෙලා පත් කරනවා දෙමළ තරුණයෙක්ව මේකේ සභාපතිවරයා හැටියට. ඒ දෙමළ තරුණයා තමයි සර් පොන්නම්බලම් අරුණාචලම්. එතකොට එතන තිබුණේ සමාජ අන්‍යෝන්‍යතාවය. සිංහල නායකයෝ එක්කහුව වෙලා දෙමළ තරුණයෙක්ට කියනවා මේකට නායකත්වය දෙන්න පුළුවන් හොඳම පුද්ගලයා ඔයා. ඒකින්ද ඔයා මේකට නායකත්වය දෙන්න. ලංකා ප්‍රතිසංස්කරණ ලීගය කියලා. ඊට පස්සේ ඒක ලංකා ජාතික සභාව වෙනවා. පස්සේ ඒක ලංකාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂයක් බවටත් පත් වෙනවා. එතකොට මේ සර් පොන්නම්බලම් අරුණාචලම් මේ 1917 සභාපති වෙච්ච අවස්ථාවේදී එතුමා කරනවා අපේ හාමුදුරනේ කතාවක්. ඒ කතාව මම මේ ළඟදී කියෙව්වා. ඉතින් ඒ කතාව දැක්කහම කතාව කියවපුවාම එතුමාගේ තිබිච්ච ලංකාව පිළිබඳ තිබිච්ච දැක්ම අපේ සමාජයේ කොතෙන්ටද ගෙනියන්න ඕනේ රඩක් හැටියට අපි කොහෙටද යන්න ඕනේ කියන එක පිළිබඳව තියෙන දැක්ම මං හිතන්නේ අපි වර්තමානයේ රට පාලනය කරන හෝ පාලනය කරපු හෝ පාලනය කරන්න ඉන්න අය එක්කෙනෙක්ගෙන්වත් අහගන්න පුළුවන් කියලා. එච්චර ඉතා පැහැදිලි ඉතාම පෝෂණය වෙච්ච දැක්මක් ඒ කතාවේ තියෙනවා. එතුමා
එංගලන්තේ ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඒ අවස්ථාවේ හිටපු හුඟක් අය එෆ්.ආර්. සෙනනායක, ජේම්ස් පීරිස්, එතකොට හෙන්රි පේද්‍රිස්, මාකස් ෆර්නෑන්ඩෝ ඒ වගේ අය හුඟක් අය අධ්‍යාපනය ලැබුවේ එංගලන්තේ. එතකොට එයා ඒගොල්ලන් එංගලන්තේ ඉන්නකොට 1910 1905 10 15 කාලේ එංගලන්තේ ඉන්නකොට එංගලන්තෙන් ඉඳලා බලන් ඉන්නවා ලංකාව කොහොමද පාලනය වෙන්නේ කියලා. අන්න ඒකයි මේකේ වැදගත්කම අපේ ආම්රුනේ. එතකොට මේගොල්ලන්ට තේරෙනවා බ්‍රිතාන්‍යෝ ලංකාවේ සියලු දේවල් කරනවා. පාරවල් හදනවා, පාලම් හදනවා, දුම්රිය පාරවල් හදනවා, එතකොට නීති පද්ධති හදනවා. ඒ වෙනකොට වෛද්‍ය විද්‍යාලය හදලා තිබුණා, නීති විද්‍යාලය හදලා තිබුණා. ඒ සියලු දේවල් හදනවා. ඒගොල්ලන්ට තේරෙනවා බ්‍රිතාන්‍යෝ එක දෙයක් කරන්නේ නැහැ ලංකාවේ. ඒ මොකද්ද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගොඩනගන්නේ නැහැ කියන එක. බ්‍රිතාන්‍යෝ පාසල් හැදුවා ලංකාවේ. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගොඩනැගුවේ නැහැ. මොකද ඒගොල්ලන් කළේ ව්‍යාපාරයක්. ඒගොල්ලන්ට අවශ්‍ය උනේ මේ දරුවන්ව ඉස්කෝලේ අරලා ඒගොල්ලන්ට සේවය කරන්න පුළුවන් පිරිසක් බවට පත් කරන එක. ඒකින්ද තමයි ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන උනත් දැනට ක්‍රියාත්මක වෙන උනත් විශාලම සමාගම් සියලුම සමාගම් බලපුවාම බ්‍රිතාන්‍යෝ හදපු සමාගම්. ඒලි සමාගම, ජෝන් කීල් සමාගම, ඒට්කන් ස්පෙන්ස් සමාගම, සිංගර් සමාගම ඇමරිකානු සමාගමක්. ඒ වගේ එතකොට කොලම්බු කමර්ෂල් එක, ඒ කාලේ තිබිච්ච වෝකසන්ස් එක, රෝලන්ස් එක, කොලර්ට්ස් එක, මේ සියලු සමාගම් පුතේදුවේ හැදුවේ විදේශිකයෝ. ලංකාවේ ව්‍යවසායකයෙක් අතින් ජාත්‍යන්තර මට්ටමට අගේ එකතු කරන මට්ටමේ ව්‍යාපාරයක් තාම ලංකාවේ ගොඩ නැගිලා නැහැ. ඇඟලුම් ව්‍යාපාරයේ ගොඩ නැගුණා. හැබැයි ඇඟලුම් ව්‍යාපාරයේ ගොඩ නැගුණේ අඩු පඩි ගෙවන ශ්‍රමයට අඩු පඩි ගෙවන ව්‍යාපාර හැටියට. එතකොට බ්‍රිතාන්‍යෝ තමයි මේ ව්‍යාපාර සියලු දේවල් කළේ. එතකොට බ්‍රිතාන්‍යෝ තමයි මේ රට පාලනය කළේ. එතකොට දැන් මේ ශ්‍රී ලංකාවේ තරුණ නායකයෝ එංගලන්තේ ඉගෙන ගන්නකොට මේගොල්ලන් මේ උඩ ඉඳලා බලන් ඉන්නකොට පේනවා දැන් බ්‍රිතාන්‍යෝ කොහොමද මේක පාලනය කරන්නේ කියලා. ඒතර ඒගොල්ලන්ට තේරෙනවා ලංකාවේ ගොඩනගන්න නැත්තේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට පස්සේ 1940 වෙනකොට University of Ceylon පේරාදෙණි විශ්වවිද්‍යාල, කොළඹ විශ්වවිද්‍යාල හැදෙනවා. ඒ නිදහස ගන්න ඕන්න මෙන්න තියෙද්දි තමයි බ්‍රිතාන්‍යෝ මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලංකාවේ ස්ථාපිත කරන්න උනන්දු වෙන්නේ. මොකද මේ සිංහල නායකයෝ බරපතල විදියට මේගොල්ලන්ට බලපෑම් කළා මේක කරන්න ඕනයි කියලා. මොකද ජාතියක් කඩලා දාන්න, ශිෂ්ටාචාරයක් කඩලා දාන්න කරන්න පුළුවන් හොඳම දේ, ප්‍රබලම දේ තමයි අධ්‍යාපනය කඩන එක ගන්නවා. රටේ අධ්‍යාපනය කඩලා දාලා රටේ අධ්‍යාපනය ගොඩනගෙන්න ඉඩ දෙන්නේ නැති එක තමයි රට විනාශ කරන්න පුළුවන් ප්‍රධානම දේ. අපි මෑත කාලෙත් මේ මෑත ඉතිහාසෙත් අපේ රටේ අධ්‍යාපනය බිඳින්න ලොකු වැඩ කරපු මිනිස්සු ටිකක් තමයි අපි ඇත්තටම. විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්, අනිත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්, ඉංග්‍රීසි අධ්‍යාපනයට විරුද්ධව ඒ වගේ අධ්‍යාපනය රටේ කඩාකප්පල් කරන්න ලොකු උත්සාහයක් දරපු ප්‍රජාවක් ඉන්න රටක් තමයි ලංකාව. එතකොට මේකට විරුද්ධව, මේ අධ්‍යාපනයේ ගොඩනගන්න නැති සංකල්පයට විරුද්ධව මේ දෙමළ මුස්ලිම් සිංහල නායකයෝ නැගී සිටියා ඒ වෙලාවේ. එතකොට බ්‍රිතාන්‍යයන්ට ඕනකම තිබුණේ නැහැ ලංකාවේ නායකත්වයේ ගොඩනගන්න අධ්‍යාපනය හරහා. මොකද ඒගොල්ලන් තමයි රට පාලනය කළේ. බ්‍රිතාන්‍යයන්ට ඕනකමක් තිබුණේ නැහැ ලංකාවේ ව්‍යාපාරිකයෝ එහෙම නැත්නම් ව්‍යවසායකයෝ ගොඩනගන්න. මොකද ඒගොල්ලන් තමයි ව්‍යාපාර කළේ. මොකද්ද තිබිච්ච අවශ්‍යතාවය? තිබිච්ච අවශ්‍යතාවය තමයි මේ පාසල් අධ්‍යාපනය හරහා ඒගොල්ලන්ට සේවය කරන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ හදපු එක.
ඒක තමයි බ්‍රිතාන්‍යය කළේ. 1870 වෛද්‍ය විද්‍යාලය හදනවා දොස්තරවරු බිහි කරන්න. මොකද මිනිස්සුන්ට අසනීප වුණොත් බේත් ගන්න විදිහක් නැහැ. අසනීප වුණොත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරේ කඩන් වැටෙනවා. මොකද වැඩ කරන්න මිනිස්සු නැතු යන ඉඳ. ඒ වගේම නීතිය පවත්වාගෙන යන්න ජනතාවට නීතිය පිළිබඳ අවබෝධයක් දෙන්න ඕනේ. ඒ හින්දා නීති විද්‍යාලය හැදුවා. එහෙම නැතුව වෙන කිසිම විශ්වවිද්‍යාලයක් හැදුවේ නැහැ. ඒ වගේම තව එතකොට ඒ රටවල් වල කළේ ඒ වගේම බ්‍රිතාන්‍යෝ ලංකාවේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම දෙයක් කළේ නැහැ. වී වගාව, එළවලු වගාව දියුණු කළේ නැහැ. ඒගොල්ලන් කිව්වේ පිට රටින් ගෙනල්ලා කැම ටික කන්න ඕනේ. ඒගොල්ලන් දියුණු කළේ මෙහි කුරුඳු වගාව පිට රට අරින්න. අර තේ වගාව, කෝපි වගාව සම්පූර්ණයෙන් අපනයනය කරන්න. එහෙම නැතුව ලංකාවේ කෘෂිකර්මය දියුණු කරන්න කිසිම දෙයක් කළේ නැහැ. කෘෂිකර්මය පිළිබඳ එක විශ්වවිද්‍යාලයක් හැදුවේ නැහැ. එක පාසලක් විවෘත කළා කෘෂිකර්ම පාසලක් හැටියට ඇග්‍රිකල්චරල් කොලෙජ් එකක්. ඒකෙත් වැඩිපුරම ඉගැන්වුවේ තේ සහ තේ වගාවට ආශ්‍රිත රෝග සහ ඒවැ වර්ධනය කොහොමද කරන්න කියන එක පිළිබඳව. එතකොට දුවේ පුතේ ඕගොල්ලන් නායකයෝ හැටියට තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ ඕගොල්ලන්ව නායකයෝ කරන්න නෙමෙයි. ඕගොල්ලන්ගේ ව්‍යාපාරිකයෝ කරන්න නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ. මේ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන්නේ ඕගොල්ලන්ව සේවකයෝ කරන්න. ඒකින්ද තමයි අම්මලා තාත්තලා තාම ඕගොල්ලන්ට කියන්නේ පුතේ දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා. ගණකාධිකාරීවරයෙක් වෙන්න ඕන කියලා කියන්නේ ඒ මානසිකත්වයේ තියෙන හින්දා. හැබැයි ඒ රටවල් කලේ මේ දරුවන්ගේ හොඳම දරුවෝ ටික අරගෙන දොස්තරවරු කරපු එක නෙමෙයි. හොඳම දරුවෝ ටික දක්ෂතම දරුවෝ ටික අරගෙන ඉංජිනේරුව කරපු එක නෙමෙයි ඒ රටවල් කලේ. දක්ෂතම දරුවෝ ටික අරගෙන ගණකාධිකාරීවරුන් කරපු එක නෙමෙයි ඒ රටවල් කලේ. ඒ රටවල් කලේ දක්ෂතම දරුවෝ ටික අරගෙන ඒගොල්ලන් රට පාලනය කරන්න පුළුවන් පුද්ගලයෝ හැටියට පුහුණු කරපු එක. හොඳම දරුවෝ කලේ රට පාලනය කරපු එක. ඒකෙන් මං අදහස් කරන්නේ සියලු දක්ෂ දරුවෝ මේ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුව යන්න ඕනයි කියන එක නෙමෙයි. ඒක එකක්. ඒකත් අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. දක්ෂතම පුද්ගලයෝ දේශපාලනයට සම්බන්ධ වෙන්න ඕනේ. රට පාලනය කරන්න ඕනේ. රට පාලනය කරනවා කියන්නේ දේශපාලනය කරනවා කියන එක විතරක් නෙමෙයි. රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු දරන්න ඕනේ දක්ෂතම දරුවෝ ටික. අමාත්‍යංශවල ලේකම්ලා හැටියට, රජයේ උපදේශකවරු හැටියට, දිසාපතිවරු හැටියට රට කරවන කට්ටිය වෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ඉන්න දක්ෂතම දරුවෝ. දෙවෙනි කට්ටිය තමයි ව්‍යාපාරවලට යොමු කරන්න ඕනේ. තුන්වෙනි කට්ටිය තමයි දොස්තරලා, ඉංජිනේරුවෝ සහ අනිත් සේවකයෝ කරලා සේවයට බඳින්න ඕනේ. හැබැයි අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ කලේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. හොඳම දරුවෝ ටික අපි සේවකයෝ කළා. දොස්තරලා, ඉංජිනේරුවෝ, ඇකවුන්ටන්ට්ලා කළා. දෙවෙනි සෙට් එක අරගෙන එහෙම වෙන්න බැරි අය ඔන්න ව්‍යාපාරවලට යොමු වුණා. ඒ මුකුත් කරන්න බැරි කට්ටිය අපි ගිහිල්ලා හොඳම දරුවෝ කළ යුතු දේ කරන්න කියලා බාර දුන්නා රට පාලනය කරන එක. ඒක තමයි අපි සමාජයක් හැටියට කළේ. ඒ වගේම සර් පොන්නම්බල මරුණාචලම් ඒ කතාවේ කියනවා ඒගොල්ලන් දැකපු දේ තමයි පුතේ දුවේ ඕගොල්ලන් මේක තේරුම් ගන්න ඕනේ. එයා කියනවා එයා එංගලන්තේ ඉන්නකොට එයාට තේරෙනවා බ්‍රිතාන්‍යෝ මේ රට පාලනය කරන්න කියලා ලංකාවට එව්වේ බ්‍රිතාන්‍ය සිවිල් සේවයේ හිටපු දෙවෙනි සහ තුන්වෙනි ශ්‍රේණිවල නිලධාරීන් කියලා. හොඳම නිලධාරීන් නෙමෙයි ඒගොල්ලන් එව්වේ. දෙවෙනි සහ තුන්වෙනි ශ්‍රේණියේ නිලධාරීන් තමයි ලංකාවට එව්වේ රට පාලනය කරන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ඒක උදාහරණයක් හැටියට අපි රාජ්‍ය සේවයේ ඉන්න ලිපිකරුවෝ එහෙම නැත්නම් චීෆ් ක්ලාර්ක්ලා වගේ අයව අරිනවා වෙන රටකට අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලා. දැන් උදාහරණයක් හැටියට අපි සමහර වෙලාවලට තානාපති සේවයට ලංකාවේ කෙනෙක් පිටරට ගියාම ඒ රටවල් වල අය ලංකාවේ තානාපති කියලා ගෞරවයෙන් පිළිගන්නවා. හැබැයි අපි තමයි දන්නේ මේ තානාපති හැටියට ඇරලා තියෙන්නේ සමහර විට දේශපාලන වේදිකාවක් හදන්න ඉදිරිපත් වෙච්ච මිනිහෙක්. එහෙම නැත්නම් දේශපාලන පක්ෂයකට සල්ලි දීපු මිනිහෙක්. ඒක අපි දන්නේ. මෙතන ඉන්න එක්කෙනාට තේරෙනවා කවුද මේ යන්නේ කියලා.
මම හිතනවා සමහර වෙලාවල් වලට ඒ මානසිකත්වයෙන් ආපු අය තමයි තමුන්ගේ පිළි මෙහෙම ගහලා හැම තැනම ලස්සන ගාම්භීර විදිහට ෆොටෝස් ගහලා පිළිම ගහලා අපි ඊට පස්සේ ඒගොල්ලන්ට සර් කිව්වා වැන්දා උතුමාණනි කිව්වා දෙවියන් වහන්සේ කියලා වැඳලා පිළි අරගෙන තියාගත්තේ අන්න ඒ වගේ අයව. එතකොට ඒ හරහා අපේ රට සෑහෙන්න පල්ලෙහාට ආවා. ඒක හරහා තමයි රටේ අධ්‍යාපනය පොඩ කඩන් වැටුනේ. එතකොට ඒකේ තව ප්‍රතිඵලයක් ඇති වුණා. ඒ ප්‍රතිඵලය තමයි මේ දරුණ නායකයෝ ටික එහෙම බලන් ඉන්නකොට ඒගොල්ලන්ට තේරුණා මේ රට සම්පූර්ණයෙන් වැරදි පැත්තකට යන්නේ කියලා. ඒතකොට ඒකින්ද තමයි ඒගොල්ලන් මේ රටේ නිදහස ගන්න ඕනයි කියලා ඉදිරිපත් උනේ. මේ රට වැරදි පැත්තකට යන්නේ කියලා. එතකොට මේ රටේ නිදහස ගන්න දෙමළ මුස්ලිම් සහ සිංහල නායකයෝ එක්කහුව වෙලා ලොකු සටනක් කළා. ඒකට නායකත්වයේ දුන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමය. කොළඹ තරුණ බෞද්ධ සංගමය තමයි ලංකාවේ නිදහස් ව්‍යාපාරයට නායකත්වයේ දුන්නේ. එතකොට මේ නිදහස් ව්‍යාපාරයට නායකත්වයේ දෙනකොට එතන හිටියා දෙමළ නායකයෝ හිටියා පොන්නම්බලම අරුණාචලම් පොන්නම්බලම රාමනාදන් ඊට පස්සේ ආර්මුගන් නාවලර් ඊට පස්සේ දෙමළ නායකයෝ මුස්ලිම් නායකයෝ හිටියා ඒ කාලේ සහිර විද්‍යාලයේ විදුහල්පති වෙලා හිටපු ටී.බී. ජයා ඊට පස්සේ රසීක් ෆරීඩ් වගේ අය ඊට පස්සේ සිංහල නායකයෝ හිටියේ එෆ්.ආර්. සෙනනායක ඩී.බී. ජයතිලක ඊට පස්සේ මාකස් ෆර්නෑන්ඩෝ ජේම්ස් පීරිස් අන්න ඒ වගේ විශාල ප්‍රමාණයක් එක්කව වෙලා රට නිදහස් කරගන්න ඕනයි කියලා. බ්‍රිතාන්‍යයන්ගේ මොකද මේ රට වෙන පාරක යන්නේ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ මේ අන්‍යෝන්‍ය සහයෝගය කියන එකේ වැදගත්කම. බ්‍රිතාන්‍යෝ ලංකාව අල්ලනකොට ලංකාව කියලා එක රටක් තිබුණේ නැහැ. මේක කැඩිච්ච රටක් තිබුණේ. තුනකට කැඩිච්ච රටක් තිබුණා. රුහුණු මායා පිහිටි කියලා පාලනය වුණේ. එතකොට උතුර වෙනම රාජ්‍යයක් හැටියට තිබුණා. ඒගොල්ලන් තමයි රට එක්සේසත් කළේ. ලංකාවේ ඉතිහාසයේ මං හිතන්නේ රජවරු 6 දෙනයි රට එක්සේසත් කරලා පාලනය කරලා තියෙන්නේ. එතකොට මේගොල්ලොනුත් එක්සේසත් කරලා පාලනය කරලා යන්න හදනකොට මේගොල්ලන්ට අදහසක් ඇති වුණා ඉන්දියාව දෙකඩ කරලා ගියා වගේ ලංකාවත් කෑලි දෙකකට කඩලා යමන් යන්න ඕනේ කියලා. ඒ කෑලි දෙකකට කඩලා යන්න හදනකොට ඒකට විරුද්ධව කතා කළේ දෙමළ සහ මුස්ලිම් නායකයෝ. සිංහල නායකයොත් එක්කලා දෙමළ සහ මුස්ලිම් නායකයෝ කිව්වා නෑ රට කඩලා යන්න එපා එක රටක් තියන්න ඕනේ අපි මේ රට හරියට පාලනය කරනවායි කියලා. ඒගොල්ලන්ට හීනයක් තිබුණා මේ රට කොහොමද හදන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ චිත්‍රයක් තිබුණා මේ රට මේ විදියටයි හදන්නේ කියලා. ඒකින්ද තමයි ඒගොල්ලන් කිව්වේ රට කඩලා යන්න එපා එක රටක් හැටියට මේක දෙන්න අපි මේක හරියට පාලනය කරනවා කියලා. ඒ හීනේ තිබිච්ච රට ඒගොල්ලන්ගේ හීනේ තිබිච්ච රට බලාපොරොත්තු වෙච්ච රට ලංකාව නෙමෙයි. මේ ලංකාව නෙමෙයි. ඒගොල්ලන්ගේ හිතේ තිබිච්ච රට තරුණ තරුණියෝ දාලා යන රටක් නෙමෙයි. තරුණ තරුණියන්ට සල්ලි හම්බ කරන්න අවස්ථා තිබිච්ච රටක්. අවස්ථා දෙන රටක්. ජාතික සමගිය තියෙන රටක්. ජාතීන් කුලල්කා ගන්න රටක් නෙමෙයි. සුදුසු පුද්ගලයාට සුදුසු තැන ලැබෙන රටක්. තමුන්ගේ නෑදෑයින්ට සුදුසු තැනක් හම්බෙන තමුන්ගේ යාළුවන්ව බලා ගන්න තමුන්ත් එක්ක විකට විශ්වවිද්‍යාලේ ඉන්න අයට සුදුසු තැන් දෙන රටක් නෙමෙයි ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ. ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ සුදුසු පුද්ගලයාට සුදුසු තැන දෙන රටක්. ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ දේශපාලන පක්ෂ වශයෙන් මිනිස්සු කැඩිලා කුලල් කා ගන්න රටක් නෙමෙයි. ඔක්කොම එක්කහුව වෙලා එක ජාතික ව්‍යාපාරයකින් ජාතික නායකත්වයේ ගොඩ නැගිලා රට හොඳට පාලනය වෙන රටක්. ඒගොල්ලන්ගේ හිතේ තිබුණේ බහුතරයක් ජනතාව තුන් වේල කණ්ඩ බැරුව ඉන්න රටක් නෙමෙයි. 30% දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙන රටක් නෙමෙයි. ජනගහනයෙන් 30%ක් සහනාධාර ඉල්ලලා කෑ ගහන රටක් නෙමෙයි. ඒගොල්ලන්ගේ හිතේ තිබුණා ඊට වැඩිය ලොකු රටක්. ඒගොල්ලන්ගේ හිතේ තිබිච්ච රට තාත්තගෙන් පුතාට ගිහිල්ලා පාලනය වෙන රටක් නෙමෙයි. පවුල් කීපයක් විසින් පාලනය කරන රටක් නෙමෙයි. මොකද එහෙම රටක් නම් තාත්තගෙන් පුතාට ගිහිල්ලා පාලනය වෙන රටක් නම් පවුල් කීපයක් අතරේ පාලනය වෙන රටක් නම්
මුස්ලිම් සහ දෙමළ මිනිස්සු ලංකාවේ නිදහස ලබාගෙන එක රටක් හැටියට පාලනය කරන්න ඕනයි කියන අදහසෙන් ඉස්සරහට එන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ නිදහස් ව්‍යාපාරයට මේ පළාත්වල හිටපු ධනවත් පුද්ගලයෝ අති විශාල විදියට සල්ලි වියදම් කළා. අති විශාල විදියට සල්ලි වියදම් කළා. ජයතිලකලා, සේනානායකලාගේ කීප දෙනෙක්, ජයවර්ධනලා, විජේවර්ධනලා, ප්‍රනාන්දුලා, පේදිරිස්ලා, ඩයස්ලා, පෙරේරලා, ඩිසිල්වලා, ඩිසොයිසලා, රොඩ්රිගෝලා, තෙන්නකෝන්ලා, වික්‍රමසිංහලා, වීරසේකරලා, අමරසේකරලා මේ වගේ නොකී ජනතාව, මුදල් තියෙන ජනතාව සල්ලි වියදම් කළා නිදහස ගන්න. ඉඩකඩම් වික්කා. දේපල විකුණලා මේකට සල්ලි පම්ප් කළා. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ගොඩනගන්න සල්ලි පම්ප් කළා මේ ජනතාව. ඇයි? ඒගොල්ලන්ට තිබුණා හදන්න රටක්. හැබැයි ඒ රට හදන්න බැරුව ගියා. මේ සංකල්පයේ කීප දෙනෙක් හයිජැක් කරලා වෙනම රටක් හැදුවා. ඒ රට තමයි දුප්පත්කම් වැඩි, කාන්තාවෝ ගෘහ සේවයේ පිටරට පටවල සල්ලි ගේන, තරුණියන්ව කම්කරුකමට ඊශ්‍රායලයට, යුක්‍රේනට මැද පෙරදිගට අරින, ජපානයට, කොරියාවට අරින, දුප්පත්කම් පැතිරිච්ච, වැරදි දේශපාලන නායකත්වය අතින් පාලනය වෙන රටක් බවට පත් වුණා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ දූ දරුවෝ, මේ අපේ තරුණයෝ, අපේ ජනතාව හොයන්නේ අර ඉස්සර මේ නිදහසට නායකත්වයේ දුන්න තරුණ අයගේ හිතේ මැවිලා තිබිච්ච රට තමයි අපි හොයන්නේ. කො මේ රට කියලා. ඒකින්ද තමයි තාමත් මිනිස්සු කියන්නේ අපි වෙනස් කරන්න හදනවා අපිට අවශ්‍ය වෙනස්කම කරගන්න බෑ කියලා. මොකද්ද මේ අවශ්‍ය වෙනස්කම? ඒ වෙනස්කම තමයි නිදහස ගන්නකොට මිනිස්සුන්ගේ හිතේ තිබිච්ච රට. ඒක තමයි මිනිස්සු මේ සිස්ටම් චේන්ජ් කී හොයන්නේ. හැබැයි කියා ගන්න තේරෙන්නේ නැහැ මොකද්ද මේ ඉල්ලන්නේ කියලා. සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ පොන්නම්බලම් රාමනාදන්ලා, අරුණාචලම්ලා, එෆ්.ආර්. සෙනනායකලා, ඩී.බී. ජයතිලකලා, හෙන්රි පේද්‍රීස්ලා, ටී.බී. ජයා, රසීක් ෆරිඩ් මේ කට්ටිය එක්කව කරලා සැලසුම් කරපු රට තමයි අපි තාම හොයන්නේ. මෙන්න මේ රට අපි හදන්න ඕනයි කියලා. ඒක තමයි මේ සිස්ටම් චේන්ජ් කීක මිනිස්සු හොයන්නේ. මෙන්න මේ පිළිබඳව අපේ දරුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. මම මොකද මෙහෙම කියන්නේ? දැන් ඉන්දියාවේ මේ දවස්වල තරුණියෝ පාරට බහිනවා මේ යන ක්‍රමය වෙනස් කරන්න ඕනයි කියලා. දැන් මෝඩි ආණ්ඩුවත් හෙල්ලිලා ඉන්නේ. මොකද තරුණියෝ පාරට එනවා. ඒත් ලංකාව තව ඒ වගේ අරගලයකට මුහුණ දෙන්න බෑ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ බෞද්ධ සමාජයේ හැටියට ස්වාමීන් වහන්සේලාට බරපතල යුතුකමක් තියෙනවා මේ පිළිබඳව. මේ පිළිබඳ කතිකාවක් ඇති කරගෙන රට පාලනය කරන පුද්ගලයින්ට කියන්න අපිට අවශ්‍ය රට මේක. එහෙම නැතුව මේ පාලනය වෙන රට නෙමෙයි අපිට අවශ්‍ය. මොකද මේ විදියට රට ගියොත් මට 100% විශ්වාසයි මෙතන ඉන්න මේ දූ දරුවෝ අති බහුතරයකට ඕන වෙනවා මේ රට දාලා පිටරට යන්න. මොකද දැනටත් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේ තරුණියෝ දාස් ගානින් පෙළ ගැහෙනවා මේ රටේ ඉඳලා වැඩක් නැහැ අපි වෙන රටකට යන්න ඕනයි කියලා. එතකොට ඒක නවත්ත ගන්න නම් අපි කරන්න ඕනේ මේ දරුවන්ට හරියට ජීවත් වෙන්න පුළුවන් රටක් හදලා දෙන එක. අපේ කාලේ ඉවරයි. හැබැයි අපිට යුතුයකමක් තියෙනවා මේ පිළිබඳව කතා කරලා සමාජය දැනුවත් කරලා මේ අදහස ඉස්සරහට ගෙනියන්න. කොළඹ තරුණ බෞද්ධ සංගමේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ මේ දවස්වල මෙන්න මේ කාර්යය ඉෂ්ට කරන එක. මේක ඉතා වැදගත් දෙයක්. මොකද එහෙම නැතුව ජනතා අවශ්‍යතාවයට මත මිසක් වෙන පෞද්ගලික අවශ්‍යතාවයන් මතට අපේ නීති පද්ධති හැදෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක් වෙනවා ඇත්තටම. ඒක අති බරපතල ප්‍රශ්නයක් වෙනවා. මොකද අපි හිතන් ඉන්න රට කියන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් බලය ධර්මානුකූලව පාවිච්චි වෙන රටක් මිසක් බලය තමුන් අතර නතු කර ගැනීමේ උත්සාහයක යෙදෙන පුද්ගලයෝ ඉන්න රටක් නෙමෙයි. ඒතර අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා.
මෙතනින් අම්මලා තාත්තලාට සිද්ධ වෙනවා තමුන්ගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ පිළිබඳව කතා කරන්න. මේවා තමයි අපිට තියෙන අභියෝග. එහෙම නැතුව අපි අම්මලා තාත්තලා හැටියට අපිට හම්බෙන පෞද්ගලික වාසි තකා සහනාධාරයක් පතාගෙන එහෙම නැත්නම් කෑම ටිකක් ඉල්ලගෙන එහෙම නැත්නම් වෙන රස්සාවක් ඉල්ලගෙන නම් අපි රට ගැන තීරණ ගන්නේ මේ දූ දරුවෝ මේ අම්මලා තාත්තලා දාලා යනවා. මේ අම්මලා තාත්තලා දාලා යනවා. අම්මා තාත්තා කෙනෙක්ට වෙන්න පුළුවන් ලොකුම අබැද්දිය තමයි තමුන්ගේ දරුවෝ තමුන් ළඟ නැති එක. එතකොට මේ ප්‍රශ්නෙට මේ අම්මලා තාත්තලාටත් මුහුණ දෙන්න වෙනවා. මේ පිළිබඳව අපි හරි කතිකාවක් ඇති කරගත්තේ නැත්තම්. ඒකින්ද තමයි අපි මේ පිළිබඳව කතිකාවක් ඇති කරගන්න මේ දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන් දෙමව්පියෝ ස්වාමීන් වහන්සේලාව ආමන්ත්‍රණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද එහෙම නැතුව මේ රට හරි මාර්ගයකට දාන්න හම්බෙන්නේ නැහැ. මොකද දහම් පාසල් වලට තියෙනවා අතිවිශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්න මේ රට හරි පාරට දාගන්න. මොකද දහම් පාසල් වල සක්‍රියව උගන්වන ගුරු මහත්ම මහත්මීන් 1,15,000ක් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා 30,000ක් ඉන්නවා. ඒ කියන්නේ හැම මිනිස්සු 150කටම ලංකාවේ දහම් පාසල් ගුරුවරයෙක් සහ ගුරුවරියක් හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ඉන්නවා. එතකොට මේ හරහා තමයි මේ රට හරි පාරට දාන්න පුළුවන් කතිකාව අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ අත්විවරම අධ්‍යාපනය. මොකද ළමයෙක් ඉස්කෝලේ යනකොට මේ දූ දරුවෝ ඉස්කෝලේ යනකොට මෙතන මේගොල්ලන්ගේ මේ දූ දරුවන්ගේ මල්ලිලා නංගිලා ඇති පන්තියේ එකේ පන්තියේ ඉන්න. එතකොට එකේ පන්තියේ ඉන්න ළමයා ලංකාවේ A level කරනවා 2039 2026 එකේ පන්තියේ ඉන්න දරුවා 2039 දී A level කරනවා. අපි තුමා විශ්වවිද්‍යාලය යනවා. මම ප්‍රාර්ථනා කරනවා මේ දරුවෝ විශ්වවිද්‍යාලයයි කියලා. විශ්වවිද්‍යාලයට තේරුණොත් අවුරුද්දක් ගෙදර ඉන්නවා. 2040යි. අවුරුදු 4ක් විශ්වවිද්‍යාලේ ඉඳලා 2044 එළියට එනවා. එතකොට අද පළවෙනි පන්තියේ ඉන්න දරුවාගේ අම්මට හරි තාත්තට හරි විශ්වාසයක් තියෙන්න ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය හරහා මගේ දරුවා 2044 එළියට එනකොට 2044 තියෙන ලෝකෙට මේ දරුවා මේ ක්‍රමය හරහා ලෑස්ති වෙනවයි කියන එක. අද අපිට එහෙම විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය නැති හින්දා තමයි විශ්වවිද්‍යාලෙන් එළියට එන ළමයි පොලිමේ ඉන්න පිටරට යන්න ඕනේ කියලා. 2001 2 ඉපදිච්ච දරුවා 2005 6 තමයි පළවෙනි පන්තියට ගියේ. අද එයා එළියට එනවා. හැබැයි 2005 2006 පළවෙනි පන්තියට ගිය දරුවා මේ ක්‍රමය හරහා අද ලෝකයට මූණ දෙන්න පුළුවන් දරුවෙක් හැටියට අපි ඉස්සරහට ගේනවායි කියන ප්‍රතිපත්තියක් අපේ නෑ. අපිට ඒ පිළිබඳ හැඟීමකුත් නෑ. අපි ඒ පිළිබඳව කතිකාවක් ඇති කරගෙනවත් නෑ. අඩු ගානේ අපි දැන් කතා කරන්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේලා හරහා අද පළවෙනි පන්තියේ ඉන්න ළමයා මේ අධ්‍යාපන ක්‍රමයේ හරහා 2045 ලෝකෙට ගැලපෙන දරුවෙක් බවට පත් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් මේගොල්ලන්ට එන්නේ රසා නැතුව එළියටලා ඉන්න. මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක පිළිබඳව වුණත් මේ වෙලාවේ කතා වෙනකොට පළවෙනියෙන්ම කළ යුත්තේ මට තේරෙන විදියට විෂය මාලා වෙනස් කරන එකටත් වැඩිය මේ තියෙන විෂය මාලාව දරුවන්ට උගන්වන්න පුළුවන් විදිය ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ. විෂය මාලාවේ වැරද්ද හින්දා නෙමෙයි 60%ක් 70%ක් දරුවෝ කලා අංශය තෝරගන්නේ. කලා විෂයන් තෝරගෙන විශ්වවිද්‍යාලේ කලා විෂයන් ඉගෙන ගන්නේ දරුවන්ගේ වැරද්දෙන් නෙමෙයි. මොකද ලංකාවේ තියෙන ඉස්කෝල 10,000න් පාසල් 10,000න් 8,000කට වැඩිය පාසල් වලට ඉංග්‍රීසි උගන්වන්න ගුරුවරු නැහැ, ගණිතය උගන්වන්න ගුරුවරු නැහැ, විද්‍යාව උගන්වන්න ගුරුවරු නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? කොළඹ තරුණ බෞද්ධ සංගමයේ අපේ ආම්දුරනේ මේ වෙනකොට පාසල් රජේ පාසල් 4ක් පවත්වාගෙන යනවා අපේ වියදමෙන් ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව විතරක් උගන්වන්න. දුෂ්කර පළාත්වල පාසල් 8,000ක් තියෙනවා. මේ විෂයන් උගන්වන්න ගුරුවරු නැහැ. එතකොට ඒක දරුවන්ගේ වැරද්ද නෙමෙයි. එහෙම නැති වෙනකොට දරුවාට වෙන විකල්පයක් නැහැ. කලාංශය තෝරගෙන විශ්වවිද්‍යාලයට යනකොට. කලාංශයෙන් ඉතරහට එන දරුවාට එච්චර ප්‍රමාණයක් රස්සා දෙන්න අපිට හැකියාවක් නැහැ. ඒකින්ද තමයි අනිත් රටවල් මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන එක හරියටම නිර්වචනය කරලා තියෙන්නේ. විශ්වවිද්‍යාලයට අද ඇතුල් වෙන ළමයා එයා දන්නවා මගේ පළවෙනි වසරේ විභාගයේ තියෙන්නේ කවදද? ප්‍රතිඵල එන්නේ කවදද? දෙවෙනි වසරේ විභාගයේ තියෙන්නේ කවදද? ප්‍රතිඵල එන්නේ කවදද?
මගේ කොන්නොකේෂන් එක තියෙන්නේ කවදද කියලා එයා හරියටම දන්නවා. කොන්නොකේෂන් එක ඉවර වෙනකොට ඒ රටේ තියෙන සමාගම් එතෙන්ට ඇවිල්ලා ඒ දරුවන්ට රස්සා දෙන්න ලෑස්ති. එතකොට විශ්වවිද්‍යාලයට යන ළමයාට විශ්වාසය තියෙනවා මම විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට මට එක්ක ව්‍යාපාරයක් කරන්න පුළුවන් අරමුදල් සපයන්න බැංකු තියෙනවා ව්‍යාපාරික අවස්ථා තියෙනවා එහෙම නැත්නම් මට රස්සාව දෙන්න සමාගම් ඉදිරිපත් වෙනවයි කියලා. ඒ විශ්වාසය තියෙනවා. ඒකින්ද තමයි ලංකාවේ දරුවෝ පිට රටවල විශ්වවිද්‍යාවලට ගිහිල්ලා එහෙ රස්සා හොයාගෙන ජීවත් වෙන්නේ. මොකද ඒ ඉකෝසිස්ටම් එක හරියට මේ රටවල් වල හැදිලා තියෙනවා. අපේ රටේ එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් අපි මේ වගේ දෙයක් හදන්න ඕන. ඒකට අවශ්‍ය මේ දරුවන්ගේ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ. අපිට අවශ්‍ය රස්සා කරන්න නෙමෙයි. අපිට ඕනේ ව්‍යාපාර කරලා සල්ලි හම්බ කරන්න. අපිට ඕනේ මේ රටේ පාලනයට සම්බන්ධ වෙන්න කියන හැඟීම මේ දූ දරුවන්ට දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි දෙන්නේ මේ දූ දරුවන්ට අවබෝධය හොඳ රස්සාවක් කරන්න ඕනේ පුතේ දුවේ කියන එක නම් අපි කරන්නේ මේ දූ දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න කටයුතු කරන එක. අන්න ඒක පිළිබඳව හරි අවබෝධයක් මං හිතන්නේ අපේ අම්මලා තාත්තලාට තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි මේ කරන සියලු දේවල් ගඟට කපපු ඉනි වගේ වෙනවා. මොකද දහම් පාසල් අධ්‍යාපනය පිළිබඳව අපිට බරපතල කතාවක් තියෙනවා. මේ දවස්වල කොළඹ තරුණ බෞද්ධ සංගමයත් එක්කලා ශාසන ආරක්ෂක බල මණ්ඩලය කතා කරගෙන යනවා. කොහොමද මේ දහම් පාසල් සාම්පාසල් විජය මාලාව මේට වැඩිය වෙනස් කරන්නේ කාලානුරූප විදියට වෙනස් කරන්න කියලා අපේ ආම්දුරනේ. මොකද සමහර වෙලාවලට අපි ටියුෂන් ව්‍යාපාරයට බයිනවා. ටියුෂන් හින්දා තමයි ළමයි දහම් පාසල් එන්නේ නැත්තේ කියලා. හැබැයි ටියුෂන් නැවැත්තුවයි කියන පමණින් මං හිතන්නේ නැහැ දරුවෝ දහම් පාසල් එයි කියලා. මොකද අපි උගන්වන දේ දරුවන්ට අදාළ වෙන්න ඕනේ. දරුවන්ගේ ජීවිතයට අදාළ වෙන්න ඕනේ. මේ දෙමව්පියන්ගේ ජීවිතයට අදාළ වෙන්න ඕනේ. දැන් තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි හුඟක් අය කියනවා දහම් පාසල් අධ්‍යාපනය හරහා අපිට හම්බෙන අධ්‍යාපනය අපේ ජීවිතයට අදාළ නැහැ කියලා. ඇයි? මොකද ලෝකේ ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. ලෝකේ වේගවත්. දරුවන්ටත් ආදායම හඹා යන්න වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයේ ඒකට උදව්වක් කරන්න ඕනේ. අපි දරුවන්ට කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ මේ ළඟදී මම තරුණ පිරිසක් එක්ක කතා කරද්දී අපේ හාමුදුරුවනේ මට එක තරුණයෙක් කිව්වා අපි පන්සල් ගියාම අපිට හාමුදුරුවෝ කියලා දෙන්න හදන්නේ හැම වෙලේම සරල ජීවිත ගත කරන්න කියලා. ඊට මං එයාගෙන් ඇහුවා කොහෙද පුතා බුදුහාමුදුරුවෝ ගිහියන්ට දේශනා කරලා තියෙන්නේ සරල ජීවිත ගත කරන්න කියලා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක මම දන්න විදියට කිසිම තැනක ගිහියෙක්ට කියලා නැහැ සරල ජීවිතයක් ගත කරන්න කියලා. ගිහියෙක්ට කියලා තියෙන්නේ හොඳට සල්ලි හම්බ කරන්න, හොඳට ජීවත් වෙන්න හම්බ කරන සල්ලි හොඳට වියදම් කරන්න කියලා. මේ දූ දරුවෝත් අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ බෞද්ධ ධර්මය කියන්නේ ආර්ථික ස්ථාවරත්වය, ආර්ථික සෞභාග්‍ය මත ගොඩනැගිච්ච ධර්මයක්. ඒකින්ද තමයි බටහිර විද්වතුන් මැක්ස් වේබර්, පීටර් හාවේ වගේ අපේ ආම්දුරනේ කිව්වේ බෞද්ධ ධර්මය කියන්නේ සල්ලිකාරින්ගේ ආගමක් කියලා ඒගොල්ලන් නිර්වචනය කළේ. එහෙම කිව්වා අපේ ආම්දුරනේ. එහෙම කිව්වා බෞද්ධ ධර්මය කියන්නේ සල්ලිකාරින්ගේ ආගමක්. සල්ලිකාරයෝ වෙනියෙන් තියෙන ආගමක් කියලා. ඇයි? මොකද බෞද්ධ දර්ශනයේ ආර්ථික වශයෙන් ශක්ති සම්පන්න පුද්ගලයෙක් බිහි කරන්න දරන උත්සාහය අති විශාලයි. අති විශාලයි. අන්න ඒක තමයි දහම් පාසල් වලින් දරුවන්ට දෙන්න ඕනේ. ගිහි ජීවිතේ ඉන්නවා නම් සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. සල්ලිකාරයෙක් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඕගොල්ලන් හරියට බෞද්ධ ධර්මයේ තේරුම් අරන් නැහැ. තමුන්ගේ පළාත් වලින් දහම් පාසල් වලින් සල්ලිකාරයෝ බිහි කරලා නැත්නම් ඒ කියන්නේ මේ දහම් පාසල් අධ්‍යාපනය අවශ්‍ය සාර්ථකත්වයේ ලැබලා නැහැ. මට එහෙම කියන්න අයිතියක් තියෙනවා මොකද කොළඹ තරුණ බෞද්ධ සංගමේ තමයි දහම් පාසල් ව්‍යාපාරේ පටන් ගත්තේ. කොළඹ තරුණ බෞද්ධ සංගමේ තමයි අවුරුදු 99ක ඉතිහාසයේ දහම් පාසල් ඉතිහාසයේ අවුරුදු 70ක් විභාග තිබ්බේ කොළඹ තරුණ බෞද්ධ සංගමේ. ඒතර මේ වෙනකොටත් අපිත් එක්ක දැන් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ කතිකාවක් ඇති කරගෙන යනවා අඩුම ගානේ ඉංග්‍රීසි දහම් පාසල් වල විභාග සහ විෂය මාලාව කොළඹ තරුණ බෞද්ධ සංගමෙන් හදන්න කියලා.
ඉතින් මෙන්න මේ වගේ අදහස් ටිකක් තමයි මට ප්‍රකාශ කරන්න අවශ්‍යතාවය තිබුණේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ දූ දරුවන්ට තෙරුවන් සරණින් හොඳ අනාගතයක් බිහි වෙයි කියලා, හොඳට ජීවත් වෙන්න පුළුවන්, මේ සියලු දූ දරුවන්ට හොඳට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික සෞභාග්‍යය තියෙන, මේ රටේ ජීවත් වෙන්න ඕනෑයි කියන හැඟීම ඇති වෙන අනාගතයක් බිහි වෙයි කියලා, මේ දූ දරුවන්ට තමුන්ගේ අම්මලා තාත්තලාත් එක්කලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් මේ රටේ අපිට බිහි කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. උපන් දිනේ ශ්‍රී නාමය යලි නැංවීමයි සීනේ